ini sih betul galak enggak ini cari normal ini yang galak gal belum ada ini rajang sayang Wande karati kisene elata datu අපි දැන් මේක තියුවා මෙතන ඉදි කරනවා නේද ගිනිය මේ ලොකු නැතිද නෑ කඩන්න ඕනේ අපි මේ ලස්සන ලුපින් පැරණි ගල් වලින් හදලා ඔය මල්ලක දුකට තියෙන්නේ මල්ලේ ෆොටෝ එකක්ද දෙවුවා ලස්සනයි මේක වතුර පුරවල තියෙන්නේ මල් පර වෙන හින්දා නේද අපි දැන් මල පූජා කරා මේ තියෙන්නේ ඔව් මේ නම් ළඟදී හදපු එකක් මේ මේකේ වතුර පුරවල තියෙන්නේ අර මල් පර වෙන හින්දා මෙන්න මේ මැස්සෝ දැක්කද මෙන්න මේක නම් පෞරාණික ඒ කියන්නේ ඉස්සර කාලේ තිබිච්ච කලා ඒව දැන් කැඩෙනවා මෙන්න මේකත් පැරණි අර පැරණිම හදපු බ්ලොග් ගල තියෙන්නේ මේ ඔක්කොම පැරණි මෙන්න මේවා මේකත් පැරණි අරක මේකත් පැරණි සිරිපතුල් ගලක් මේ බලන්න මේ බ්ලොග් ගල උනත් කොච්චර නිර්මාණ හිතා ගන්න බෑ හදපු වැඩි මේ බලන්න මේ මැස්සෝ මේ වෙලිද සබි දැන් ගත්තේ ඉඳන් फोटो आप ये फोटो कहूँ मैं वीडियो करने का मैं फोटो कहूँ पाटा लसन है दी मेवा බලන්න කොච්චර ලස්සනට හදලා තියෙනවද මේ වුණත් කොච්චර ලස්සනද වාව් අනේ එහෙනම් අපේ බලන්න අතර ලස්සන අපි මේ ආපු අපිට ඕක තමයි තියෙන්නේ මයින්න තියෙන්නේ මේ තියෙන්නේ චෛත්‍ය මේ ලලලා ධාතුන් වහන්සේ තැන්පත් කරපු චෛත්‍ය අපි දැන් මේ යන්න තියෙන්නේ ඔව් මේක අනේ මේක ලොක් කළා සතුන් ඇතුළු වීම නිසා නිතරම දොර වසා තබන්න දොර නිතර වසා තබන්නේ මල් ඉහළ නිසා ගොඩක් මල් වල මීමැස්සෝ ඉන්නවා
මල් පැණි බොන්න මලකම් වගේ යන්නේ මේ මැස්සෝ. අය මේ වගේ හදලා කන්නේ කියන්නේ. ඔව් අර අතන එනකොට මේ මැස්සෝ හිටියා. මේ මේක වුණත් බලන්න පට්ට උසයි. කොච්චර ඒ කාලේ තාක්ෂණ මේ තියෙන්නේ වව් ලස්සනයි නේද? මේ මොන ගහක්ද ඇන්ටි? මේ මොන ගහක්ද? නුඹ ගහක්ද මොකද? දිහි කොට සෑහෙන්න තියෙනවා. අපි ගිහිල්ලා එතනින් වීඩියෝ එක පටන් ගන්න. අපිට මේ පාරෙන් තමයි අර අතන අපි එන දොරටුවෙන් ටික දුරක් ඉස්සරහට එනකොට අපිට මේ මෙන්න මේ වගේ ඇතුළට එන මේ දොරටුවක් වගේ එකක් තියෙනවා. ඒක ගහලා තියෙන බෝමළුවේ කියලා මේ පැත්තට යන ඊතලෙකුත් දාලා. ඉතින් අපිට මේ වගේ ලස්සන පාලමක තමයි යන්න තියෙන්නේ. පට්ට ලස්සනයි. අන්න ඒක ගහලා තියෙනවා. සුමන නාගරාජ මාලිගය. අපි අලුනේ බෝධීන් වහන්සේට වැඳලෙමු. මේ බලන්න. මේ තමයි සුමන නාගරාජ මාලිගය. එහෙමම එතනින් එනකොට මෙහෙම මෙන්න මේ පාර මේ පැත්තට අපිට දකුණු අත පැත්තට හැරෙන්න තියෙන්නේ. එහෙම ටික දුරක් යනකොට අපිට බෝමළුව හම්බ වෙනවා. එතනින් ගිහිල්ලා මේ මෙතනින් වම් අත පැත්තට තමයි හැරෙන්න තියෙන්නේ. අපි තාමල පූජා කරනවා බෝධීන් වහන්සේට. සාදු සාදු. මේ තමයි බෝමළුව තියෙන්නේ. ඔය තියෙන බෝමළුව. සාදු. බෝධීන් වහන්සේට පෑන් වැඩීම සඳහා සේවයට බෝ සමිති පිහිටයි. අපිට මේවට තමයි පෑන් දාන්න තියෙන්නේ. ඔයාලත් ආවොත් අනිවාර්යෙන්ම කොහෙවත් යන්න එපා. මෙන්න මේ භාජන වල තමයි අපිට පෑන් දාන්න තියෙන්නේ. ඒ භාජනයෙන් මේ මෙතනින් ඇතුළට යනවා වතුර. ඒකට ගිහිල්ලා තමයි බෝ ගහට වතුර වැටෙන්නේ. මෙතනට ගිහි පින්වතුන් ඇතුළු වීමෙන් වළකින්න. මෙතන කාටවත් ඇතුළු වෙන්න බෑ. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. මේ මෙතන තමයි මුදල් දාන කියන්නේ. කියන්නේ සාදු.
ඉතින් අපි එතන තිබ්බ පැන් කලයකුත් අරගෙන මේ මෙතන තියෙනවා ටැප් එකක්. අන්න අපිට එතනින් පැන් ටික අරගෙන මේක තිබිච්ච තැනින් ලස්සනට තියන්න තමයි තියෙන්නේ. අපි පැන් පුරවගෙන එතනට ගිහිල්ලා වීඩියෝ එක පටන් ගමු. අපිට මේන් කලයක් අරගෙන ගිහිල්ලා මේ මගේ මට හම්බෙච්ච කලේ හිල් වෙලා අපිට දැන් මෙහෙම යන දෙන්නේ මේ කලේ තිබිච්ච තැනට. අපි එතනට ගිහින් වීඩියෝ එක පටන් ගමු. මල් ටිකක් පූජා කරා. අපි එතනට ගිහින් වීඩියෝ එක පටන් ගමු. හායි යාළුවනේ. තුනක් යන. අපිට මේකේ 3ක් යන්න තියෙනවා. ඒ කියන්නේ වට 3ක්. හායි. අපි ගෙදර දරන් යන ගම. අපිට මේ මෙතන තියෙනක වතුර ටික දාන්න තියෙනවා. මෙතන තියෙනකට වතුර ටික දාලා කියලා තියෙන්නේ. අද වීඩියෝ අපි දැන් බුදුමැදිරියට ගිහින් අයිත් වීඩියෝ එක පටන් ගමු.